චූටි මැනිකයි මායි අද තාත්තිට සුප් එකක් හදලා දෙන්න තමයි යන්නේ. බලන්න ඔයාලා මේ විදිහටද මේ සුප් එක හදන්නේ කියලා. vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලා මෙහෙමද හදන්නේ නැත්නම් වෙනස් විදිහටද හදන්නේ කියලා. තියන් එහෙනම් සුප් එක හදන්න. කොහොමද ඉතින් ආදරණීය ලස්සන දවසක් YT පවුලට. ඉතින් මේ විදිහට සුප් එක හදන්න කලින් ඕන කරන හැමදේම ළඟට අරගෙන ලෑස්ති කරගෙන අපි ඉක්මනට සුප් එක හදන්න යන්න. ඉතින් ඔයාගේ එයාටත් මේක ඩිනර් රෙසිපි එකක් විදිහට හදලා දීලා බලන්න. එයා අනිවාර්යෙන්ම මේකට කැමති වෙනවා. ඔයාලා හදලා දුන්නොත් ආයෙ ඉල්ලන්නත් පුළුවන්. ඉතින් අපේ හස්බන්ඩ්ගේ ආසම සුප් රෙසිපි එකක් තමයි මේක. ඉතින් රෑ කෑමට ගොඩාක් බර නැති දෙයක් විදිහට කන්නයි බොන්නයි දෙකටම මේ සුප් එක අපිට හදාගන්න පුළුවන්. ඉතින් මම පෑන් එකක් රත් වෙන තියලා ඒකට ලූණු සුදු ලූණු කරපිංචා අමු මිරිස් තක්කාලි දාලා ඒක චුට්ටක් තෙලේ මෙලවෙනකොට පොඩිවට කපාගත්තු චිකන් එකතු කරා. ඉතින් මෙහෙමයි සමහර විට සමහර අය මේ සුප් එක හදන්න වෙනස් විදිහට වෙන්න පුළුවන්. ඉතින් මං අද ඔයාලත් එක්ක බෙදාගන්නේ මම හදන විදිහ. ඉතින් අපි උයනකොට එක එක්කෙනාට එක එක විදිහට වෙනස් විදිහටනේ උයන්නේ. ඉතින් මේ වෙනස ඔයාලා try කරලා බලන්න. කහ ගම්බිරිස් කුඩු ටිකක් මේ විදිහට මම එකතු කරගත්තා. ඊට පස්සේ හොඳින් මෙහෙම චිකන් එකටයි අර කලින් දාපු ලූණු සුදු ලූණු වලට හොඳට අල්ලගන්න මේ විදිහට කවලම් කරගන්නවා. ඉතින් මම මේකට එළවලු විදිහට කැරට් ගෝවා ලීක්ස් පාවිච්චි කරනවා. ඔයාට පුළුවන් ඉතින් ඔයා කැමති දේවල් මේකට ඇඩ් කරගන්න. ඉතින් මම මේකේ රසය වැඩි කරගන්න පරිප්පු ටිකකුත් එකතු කරගත්තා. දැන් තමයි මම වතුර එකතු කරගන්නේ. එළවලු වැහෙන ප්‍රමාණයටත් වැඩියෙන් අපිට මේ සුප් එක හදද්දී වතුර එකතු කරගන්න ඕන අනිවාර්යෙන්. ඔයාලා කැමති කොහොමද? මම නම් සුප් එකේ වතුර වැඩියෙන් දෙන නම් මං හරි කැමතියි. ටික වෙලාවකින් පස්සේ එළවලු ටිකක් තැම්බීගෙන ඒදි තමයි මම ලීක්ස් එකතු කරගන්නේ. ඉතින් මම මේ හදන්නේ චිකන් නූඩල් සුප් එකක්නේ. ඉතින් මේකට නූඩල් එකතු කරන්න නැතුව කොහොමද නේද? මේ වෙලාවේදී එළවලු ටික හොඳට තැම්බිලානේ තියෙන්නේ. ඉතින් මේ විදිහට නූඩල් ටිකත් එකතු කරගෙන ඒක තැම්බෙන්න තියන්න ඕන. ඔයාලට මේකට කැමති නම් අවසානයේදී බිත්තරයක් එකතු කරන්න පුළුවන්. එතකොට තවත් රසය වැඩි කරගන්න පුළුවන්. මම ඉතින් අද චිකන් දාපු නිසා මේකට මම බිත්තර එකතු කරන්න ගියේ නැහැ. ඉතින් මේ වෙලාවේදී මම කෝන් ෆ්ලවර් ටිකක් එකතු කරගන්නවා.
ඉතින් සුප් එකේ උක්කු බව වැඩි කරගන්න මේකෙන් අපිට පුළුවන්. ඉතින් රසයකුත් දෙනවා. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. දැන් නම් ඉතින් සුප් එක හදලා ඉවර වෙගෙන තමයි එන්නේ. ඊට පස්සේ ඉතින් අපේ සුදු මහත්තයාට දීලා බලන්න ඕන රස කොහොමද කියලා. රස පදමට ලුණු ඇතිද කියලා බලලා මං ඉතින් තව ගම්බිරිස් ටිකකුත් එකතු කරගත්තා. මෙහෙම ගම්බිරිස් අවසානයට එකතු කරාම ඒකේ සැර අපිට තියාගන්න පුළුවන් කියලා මං අහලා තියෙනවා. දැන් ඉතින් සුප් එක රෙඩි. ඉතින් රෑ කෑමට පුංචි වෙනසකටත් එක්ක මේක හදලා බලන්න ඔයාලට පුළුවන්. කන්නයි බොන්නයි දෙකම පුළුවන් නිසා මේ සුප් එක බිව්වහම බඩගිනි හැදෙන්නේ නෑ රෑ වෙද්දී. බලමු ඉතින් අපේ සුදු මහත්තයා මොනවද කියන්නේ කියලා. ඉතින් හරිම රසට තිබුණා. ගොඩක් වෙලාවට මම මේක හදලා දෙනවා. චූටි මැණිකත් හරිම ආසාවෙන් තමයි මේක කන්නේ බොන්නේ. ඉතින් ආයෙත් දවසක හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හොඳයි රසයි. මොකක්ද අනේ? හරි නැද්ද? ඉතින් ඔයා හදන්න කිව්ව හින්දා මං හැදුවේ. චූටි මැණිකත් උදව් කරා.